මේ තියෙන්නේ A03 manual liquid filler machine එක. මේකත් එක්ක ඔයාලට හම් වෙනවා මෙන්න මේ manual එකයි ඒකත් එක්ක accessories ටිකක්. ඒකේ මේ extra nozzle එකක් එක්ක liquid sealers එනවා. එතකොට මේ machine එකේ මිලිලීටර් 5 ඉඳන් මිලිලීටර් 50ට යනකම් volume එක වෙනස් කරලා ඔයාලා කෑන් වලට පුරව ගන්න පුළුවන්. ඒකත් එක්ක මේ හොපර් එක ලීටර් 10 ගාන කැපැසිටි එකක් තියෙනවා. මේ මැෂින් එක කිලෝ 15ක් විතර බරයි. මේකට ඔයාලට පුළුවන් බියර්, කිරි වර්ග, ජූස් වර්ග, පීනට් බටර්, ෂැම්පූ ඒ වගේ දේවල් මේකට දාගන්න පුළුවන්. අපි දැන් බලමු මේකෙන් කෑන් වලට පුරවලා කොහොමද මෙෂර් වෙන්නේ කියලා. අපි දැන් බලමු මේකට වතුර පුරවගෙන ඔයාලා මේකට වතුර හරි ඔයාලා කැමති ලික්විඩ් එක පුරවගත්තට පස්සේ මෙන්න මෙතනින් තමයි ඔයාලා මෙෂර් කරගන්නේ වොලියුම් එක. මේක දැන් තියෙන්නේ මිලිලීටර් 60 කියන සීමාවේ. මේක මේ පැත්තට කරකවද්දී තමයි මේක අඩු වෙන්නේ. මම දැන් සාමාන්‍යයෙන් මිලිලීටර් 50ට වගේ දාලා ඔයාලට මෙෂර් කරලා පෙන්නන්නම්. ඒකත් එක්ක කියන්න ඕන මෙන්න මේ ලොකර් ස්ක්‍රූ එක ඔයාලා බුල් කරගෙන තියාගන්න. බුල් කරලා මේ ඔයාලගේ අදාළ වොලියුම් කැපැසිටි එක ගෙනාවට පස්සේ තද කරන්න. ඒකින් වෙන්නේ ඔයාලා එක දිගට මේකෙන් වැඩ කරද්දී මේවා ভাইබ්‍රේට් වෙන හින්දා මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒක වළක්ව ගන්න තමයි මේක තද කරලා තියාගන්නේ. එතකොට මේක එක ප්ලේස් එකක තියෙනවා. දැන් අපි බලමු මේකෙන් ෆීල් කරලා. මේකේ පළවෙනි පහ වගේ හරියටම ඇකියුරේට්ලි එන්නේ මෙෂර් කරන එක. ඉතින් ඔයාලා සාමාන්‍ය 5ක් විතර මේ විදිහට ලිවර් එක පාස් කරලා අරගන්න. ඊට පස්සේ ගහපව් හොප් එකට දාන්න. ඊට පස්සේ ඉඳන් ඔයාලට එන මෙෂර්මන්ට් හරියටම එනවා. මෙන්න මේ විදිහට. අපි දැන් බලමු මෙන්න මේ වගේ බෝතල් වලට පුරවගෙන මේක හරියටම අපි මෙන්න මේ දාලා තියෙන වොලියුම් එකට මේ මම දැන් දාලා තියෙනම් මිලිලීටර් 50 කියන වොලියුම් එකට ඒකට දාලා අපි බලමු මේකට පුරවගෙන මේවා සමාන්තර වෙනවද කියලා. මේ විදිහට හිමීට තමයි පිළිවෙල එක පාත් කරන්න ඕන. හයියෙන් පාත් කරද්දී වෙනස් වෙන්න පුළුවන් කැපැසිටි. ඔයාලට පේනදී මේවා සමානව ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි කියන්න ඕන මෙන්න මේකේ මෙතනින් ඩ්‍රිප් වෙනවා නම් ඔයාලා දාන ලික්විඩ් මෙන්න මේවා තද කරගන්න. මේක කරගන්න පුළුවන්. මේක තද කරගෙන මෙන්න මේ නොසල් එක තද කරගෙන බලන්න. ඒකත් එක්ක මේ හොපර් එක මේ සමානයට බුරුල්ලා තියෙන්න පුළුවන් මෙතනින් ඩ්‍රිප් වෙනවා නම්. ඒකත් මේ පැත්තට කරකවලා තද කරගන්න පුළුවන්. ඊට පස්සේ කියන්න ඕන මේ වගේ දැන් මේ සයිස් එකේ බෝතල් නම් මේකට තියන්න පුළුවන් මෙහෙම. ඊට වඩා උස බෝතල් තියනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේක රූල් කරලා මේ දෙපැත්ත එන්න මේක පළලට දාගන්න. ඒක පුළුවන් මේකේ උස බෝතල් තියාගන්න. හරි දැන් අපි බලමු මෙන්න මේ නොසල් එක මාරු කරගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලට ගන්න වෙනවා මොකක් හරි ඔයාලා ගාව තියෙන ටූල් එක. මම ගත්තේ මගේ ස්පැනර් එක. මේකට මොකක් හරි අඬුවක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට බුරුල් කරගන්නවා. ඒකත් එක්ක අපේ ඇක්සසරිස් වල හම්බෙලා ඇති මෙන්න මේ වගේ වැඩිපුර නොසල් එකක්. මේකත් එක්ක දාගන්න ඕන ඔෂ මේ සීල් එකක් තියෙනවා. මෙන්න මේ සීල් එක. මේක මෙතෙන් දාගෙන මේ වගේ තියාගන්න. ඊට පස්සේ තමයි හයි කරගන්න. මේ වගේ හීන් නොසල් එක පාවිච්චි කරන්නේ බෝතල් සාමාන්‍යයෙන්
බෝතල් කැප් එක මේ කට චූටි මේ බෝතල් වලට සහ මේ ඝන අඩු දියර වර්ග මේ පුරව ගන්න. හරි දැන් මම නොසල් එක හයි කරගත්තා. ඒකත් එක්ක කියන්න ඕන මෙන්න මේ නොසල් එක මාරු කරද්දී අනිවාර්යෙන් මෙන්න මේ හොප් එකේ තියෙන ඔයාලා දාලා තියෙන ලික්විඩ් අනිවාර්යෙන්ම මේ අස් කරගෙන ඉන්න. මේ නැත්තම් මේක ගලවද්දී වැටෙන්න පුළුවන් එළියට. ඒකත් එක්ක මේකත් හොඳ තද කරගන්න කියලා බලලා අපි දැන් ආයෙ බලමු මෙන්න මේක පාවිච්චි කරලා කොහොමද බෝතල් වලට පුරව ගන්න කියලා. හරි දැන් අපි බලමු මේකේ වොලියුම් එක මාරු කරගෙන පොඩි බෝතල් වල පුරවගෙන මේක අර කිව්වා වගේ බුරුල් කරලා මේක මේ පැත්තට කරගත්තම මේක අඩු වෙනවා. මේක මම මිලිලීටර් 20 කියන වොලියුම් එකට දාගෙන මේක ආපහු තද කරගන්නවා. ඊට පස්සේ අර මම කලින් කිව්ව විදිහට මේකට මේ ආපහු පුරේවට පස්සේ සාමාන්‍ය පළවෙනි 5 මේ හරියට මැකියුරේත් නෑ මොකද ඇතුලේ හොරා තියෙන්න පුළුවන්. ඒකින්ද ඔයාලා මිනිමම් 5ක් විතර ගන්න ඕනේ. ඊට ගහව ඔබ එකට දාගන්න. දැන් බලමු මෙන්න මේ වගේ පොඩි බෝතල් වලට දාගෙන ඒක සමාන්තරව එනවාද කියලා. මේ විදිහට හරි සමානව ඇවිල්ලා තියෙනවා. හරිද අපි බලමු මේ මැෂින් එක සුද්ධ කරගන්නේ කොහොමද කියලා. මුලින් මේ හොප එක මෙලෙන්න කරකවම බුරුල් වෙනවා. මේක කරලා අයින් කරගන්නවා. ඊට පස්සේ මේක මේ විදිහට උස්සන්න. ඒත් එක්කම මේක ඇතුලේ බලන්න මෙන්න මේකේ රෙදි කෑල්ලක් අරගෙන සුද්ධ කරගන්නවා. ඊට ඇතුලේ හරිද ඊළඟට අපි මෙන්න මේ ඇක්සල් එක වගේ එක සුද්ධ කරගන්න ඕනේ මේ වගේ රෙදි කෑල්ලකින්. මේ ඒකත් එක්ක ඔයාලා පේනවාද මෙන්න මේ යට මේ ඔයාලා දාපු ලික්විඩ් මේ වෙලා තියෙනවා එකතු වෙලා තියෙනවා. ඒකත් ඔයාලා මේ වගේ ඩ්‍රේන් කරගන්න ඕනේ. සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරගත්ත පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ වීල් එක වගේ. ඒක මේ පැත්තට කරපුවහම බුරුල් වෙනවා. ඒකත් එක්ක ස්පින් එකක් ඇති. මේ ස්පින් එකත් හිමීට පරිස්සමට ගන්න ඕන. ඊපස්සේ මෙතනත් ලික්විඩ් තියෙනවා සුද්ධ කරගන්න.